මේ දේවල් ගැන කතා කරන්නේ ඇයි? මේ දේවල් ගැන කතා කරන්නේ ඔයාලට බාර් එක ඇතුලේ මූලික දැනුම කොහොමද ගන්නෙ? බාර් එක ඇතුලේ තියෙන බෙවරේජ් කැටගරිස් ගැන තේරුම් ගන්න නම් මේ බෙවරේජ් එක හදලා තියෙන විදිහ තේරුම් ගන්න ඕනේ. එතකොට විස්කි, බ්‍රැන්ඩි, ටිකිලා, රම්, වොඩ්කා, බියර්, වයින් මේ දේවල් හැදිලා තියෙන ක්‍රමය අනුව තමයි මේ දේවල් කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට මිදි වලින් අපි ගත්තොත් එහෙනම් මිදි වලින් වොඩ්කා හදන්න පුළුවන්. මිදි වලින් එතකොට වයින් විතරක්ම නෙමෙයි. වයින් ඉයලවරලා තියෙන්නේ එක දෙයක් විතරයි මිදි වලින් හදන්නේ. එතකොට මේ දේවල් කැටගරයිස් වෙච්ච විදිහ ගැන කතා කරන්න තමයි මම මේ කතා කරන්නේ. ලංකාවේ කට්ටියට තේරෙන විදිහට කසිප්පු ගැන, තෙලිච්ච ගැන මේ දේවල් ගැන කතා කරන්නේ. ඔයාලා දන්න එක්කෙනෙක්ට හරි අඳුරන එක්කෙනෙක්ට හරි මේ බාර්ටෙන්ඩින් කියන ජොබ් එකට යන්න ඕන නම් රස්සාව ගැන ඉගෙන ගන්න. ෆර්මන්ටේෂන්, ඩිස්ටිලේෂන් මේ දේවල් හරි වැදගත්. එතකොට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්න තමයි මම මේ විදිහට වීඩියෝස් වලින් ඔයාලත් එක්ක කතා කරන්නේ. ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට අපි කතා කරමු මොනවද මේ දේවල් හදලා තියෙන විදිහ, කොහොමද මේ දේවල් පාවිච්චි කරන්නේ කියලා මම කතා කරා. එතකොට විස්කි බ්‍රැන්ඩි වලට යන චේසස් ගැන කතා කරා. කොක්ටේල් මේකින් මෙතඩ්ස් ගැන කතා කරා. මේ දේවල් ඉස්සරහට තව ගොඩක් තියෙනවා දේවල්.